ආයුබෝවන් 2026 ජූලි මාස 6 වන දින සිට ඉදිරි සතිය ඔබගේ ලග්නයට කෙසේ බලපාන්නේදයි ලග්නයෙන් ලග්නයට විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයේ හිමි ඔබගේ ලග්නාධිපති කුජ දෙවැන්නේ ගෝචරය වන අතර සඳු 12 1 2 භාව තුළ ගෝචරය වේ. ගෙදර දොර පහසුව ඇතිවේ. නිතර ප්‍රීතිමත් ගමන් ඇතිවන අතර ලියකියවිලි සම්බන්ධ කටයුතු වලට යහපත්ය. ආයෝජනය සඳහා යහපත් වන අතර වෘත්තීය තුල බලාපොරොත්තු වූ යහපත් ඵල හිමිවනු ඇත. ආර්ථික වශයෙන් ශක්තිමත් බවක් ඇති කරයි. විවාහ අපේක්ෂිතයන්ට විවාහ මංගල යෝග උදා වේ. කායික සැප උරුම කරයි. රහස් සම්බන්ධතා ඇතිවීමේ ඉඩක්ද පවතී. මුත්‍රා රෝග, කකුල් සම්බන්ධ පීඩා, අත්පා රිදීම් ඇති කරයි. සුබ දිනය බ්‍රහස්පතින්දා. සුබ වර්ණයේ රන්වන්. ජය අංකය 9. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයේ හිමි ඔබගේ ලග්නාධිපති සිකුරු හතරවැන්නේ කේතු සමග ගෝචර වන අතර සඳු 11 12 එක භාවගත ගෝචරයේ වේ. සිතට සැනසීම ගෙන දෙන කාලයකි. භූමියෙන් මෙන්ම ගොවිතැන් කටයුතු වලින් ලාභ හිමි වේ. නොසිතූ ලාභ ප්‍රයෝජන මූල්‍ය ලාභ ලැබීමක් පෙන්눔 කරයි. මිරිරම් පතල් කර්මාන්තකරුවන්ට වාසි සහගත බවක් පෙනේ. ශේෂ්ත්‍රය තුළ වරප්‍රසාද හිමිවනු ඇත. අවිවාහක අය සඳහා මංගල යෝග ඉදිරිපත් වේ. අස්ථාවරව පැවති සම්බන්ධතා ස්ථාවරත්වයට පත්වනු ඇත. අධ්‍යාපන කටයුතු වල යෙදෙන අයට අලුත් දේ ඉගෙනීමට ලැබෙන අතර විභාග ආදී ජයග්‍රහණය හිමි කරයි. හිස සම්බන්ධ පීඩා, පෙනහළු, පපුව ආශ්‍රිත පීඩා මතු කරයි. සුබ දිනය සිකුරාදා. සුබ වර්ණයේ ලානිල්. ජය අංකය 6. මිථුන ලග්නය. මිථුන ලග්නයේ හිමි ඔබගේ ලග්නාධිපති බුධ ලග්නගතව ගුරු රවි සමග ගෝචරය වේ. සඳු 10 11 12 මත ගෝචරය වේ. බුධගේ ස්වභාවය ඉස්මතු වන වකවානුවකි. ධාර්ණ ශක්තිය, බුද්ධිය ඥානය ඉස්මතු වන අතර නව ඉගෙනීම් කරා යොමු වේ. විදේශීය අධ්‍යාපන අවස්ථා උදා වීමේ වාග්ය පවතී. සමීප ලෙස ඇසුරු කර අයෙකු නිසා වඩු භාණ්ඩ හෝ මුදල් අස්ථානගත වීමක් විය හැක. දුර බැහැර ගමන් යෙදෙනු ඇත. වෘත්තීයන් තුල වැඩ කටයුතු අධික කෙරේ. කැපවීම තුල ශේෂ්ත්‍රයේ උසස් වීම ලැබිය හැකිය. මව්පිය හෝ පවුලේ වැඩිහිටි අයෙකුට අසනීප වේ. රෝගාබාධ සම්බන්ධව සැලකීමේදී පෙනහැල්ලේ ආශ්‍රිත රෝග, ලේ පිත් කෝප, ඇස්වල ආබාධ, හදිසි වැටීම් විය හැක. සුබ දිනේ බදාදා. සුබ වර්ණයේ කොළ. ජය අංකය 6. කටක ලග්නය. කටක ලග්නයේ හිමි ඔබගේ ලග්නාධිපති සඳු 9 10 11 භාවගතව ගෝචරය වන අතර යෝගකාරක කුජ අභිලාෂ ස්ථානගතව ගෝචරය වේ. ගෞරව සැලකිල්ල මෙන්ම ලාභ ලැබෙන කාලයකි. රාජ්‍ය සේවයේ වෘත්තිකයන්ට නව අවස්ථා හිමිවනු ඇත. දේශපාලන වැඩවල යෙදී ඇති අයට විශාල වශයෙන් දිනුවක් ලැබෙනු ඇත. ව්‍යාපාර ආරම්භයට යහපත් වනු ඇත. දේපල ලැබීම්ද උරුම කරයි. මූල්‍යමය ස්ථාවර බවක් පෙන්වයි. නව ඉගෙනීම් සඳහා යොමු වීම යහපත්ය. දුර බැහැර වන්දනා ගමන් සඳහා සහභාගී වනු ඇත. උණ රෝග, පිත් කෝප වීම, උග්‍රය සම්බන්ධ පීඩා මතු කළ හැක. සුබ දිනයේ සඳුදා. සුබ වර්ණයේ සුදු. ජය අංකය 2. සිංහ ලග්නය. සිංහ ලග්නයේ හිමි ඔබගේ ලග්නාධිපති රවි බුධ හා ගුරු සමග අයස්ථානගතව ගෝචරය වන අතර සඳු 8 9 10 භාව තුළ ගෝචරය වේ. ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන බවක් පෙනේ. ගෞරව වරප්‍රසාද ලැබෙන බවක් පෙන්눔 කරයි. නිර්මාණශීලී දක්ෂතා වලින් කැපී පෙනෙන බවක් ඇති කරයි. රාජ්‍ය සේවා අංශ, නීති මෙන්ම උපදේශන අංශ, කලා ශේෂ්ත්‍රවල නියුතු වූවන්ට යහපත් වේ. විභාග ආදියට මුහුණ දීමට බලාපොරොත්තුවෙන් සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට යහපත් වනු ඇත. කෝප සහගත සිතිවිලි වලින් වැළකීය යුතු වේ. එසේ නොමැතිනම් පවුලේ සමගියට බාධා පැමිණිය හැක. තීරණ ගැනීම වලදී කල්පනාකාරී විය යුතුයි. හෘද පීඩා, උෂ්ණ රෝග මතුවීමේ ඉඩක් පවතී. සුබ දිනේ බ්‍රහස්පතින්දා. සුබ වර්ණයේ රන්වන්. ජය අංකය 3. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයේ හිමි ඔබගේ ලග්නාධිපති බුධ අභිමානස්ථානගතව ගෝචරය වේ. රවි ගුරු සමගය. සඳු 7 8
9 භාව තුල ගෝචරය වේ. ශේෂ්ත්‍රවල කැපී පෙනෙන ගෞරවාන්විත කෙනෙකු බවට පත්වනු ඇත. රාජ්‍ය අනුග්‍රහය ලැබෙන අතර සමාජීය වශයෙන් බොහෝ පැසසුම් ලැබෙනු ඇත. ව්‍යාපාර සම්බන්ධ යොමුවීමට බලාපොරොත්තු වූයේ නම් ඒවාට යහපත් වනු ඇත. අනපේක්ෂිත ලාභ ප්‍රයෝජන හිමි වේ. වචනයේ බලය පෙන්වීමට ඉඩ ලැබෙනු ඇත. කුටුම්බය තුල සාමකාමී බවක් පෙන්වයි. විවාහ අපේක්ෂිතයන්ට මංගල යෝග උදා වේ. කකුල් සම්බන්ධ පීඩා, පිටකොන්දාශ්‍රිත පීඩා, ඇස්වල දුර්වලතා මතු කරයි. සුබ දිනය බදාදා. සුබ වර්ණයේ කොළ, ජය අංකය 5. තුලා ලග්නය. තුලා ලග්නයේ හිමි ඔබගේ ලග්නාධිපති සිකුරු අභිලාෂස්ථානගතව කේතු සමග ගෝචරය වේ. සඳු 6, 7, 8 භාව තුල ගෝචරය වේ. මිත්‍රයින්ගේ උදව් උපකාර ලැබෙන සතියකි. හිතේ ප්‍රීතිය සැනසීම ඇති වේ. ප්‍රීති උත්සව වලට සහභාගී වීමට ලැබේ. ගේදොර ලාභ වලට හේතු වනවා සේම බලාපොරොත්තු රහිත හදිසි ලාභ ඇති වේ. තමන් ඉගෙනගත් දෙයින් ඵල ප්‍රයෝජන හිමි වේ. ජ්‍යොතිෂ වැනි গুপ্ত ශාස්ත්‍රීය ඉගෙනීමට යොමු වේ. සහෝදරයෙකුට රෝගාබාධ ඇතිවිය හැක. දුර වන්දනා ගමන් ඇතිවේ. උසස් ධර්ම ශාස්ත්‍ර ගැන දැනීමක් ඇතිවේ. ලෙඩ රෝග සම්බන්ධව සැලකීමේදී කකුල් වලට පීඩා මෙන්ම ආහාරගත ආබාධ, රුධිර පීඩනය වැනි රෝගාබාධ මතුවිය හැක. සුබ දිනය සිකුරාදා. සුබ වර්ණය ලානිල්. ජය අංකය 6. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයේ හිමි ඔබගේ ලග්නාධිපති කුජ 7 වෙනියේ සිට ලග්නය දකි. සඳු 5, 6, 7 භාව තුල ගෝචරී වේ. රැකියා ස්ථානයේ තමන්ට විරුද්ධව කුමන්ත්‍රණය සිදුවිය හැකි තැනක් බවට පත්වේ. වචන භාවිතයේදී ප්‍රවේශම් සහගත විය යුතුය. එය තමන්ටම නරකට ආරෝපණය විය හැකි බැවිනි. රැකියා වෙනස් වීමක් විය හැකියි. යහපත් බලාපොරොත්තු ගිවිසුම් වලට බැඳීමෙන් සැනසෙල්ලක් ලැබීමට හැකි වේ. ඥාතීන්ගෙන් ඈත් වීමක් සිදුවිය හැක. විවාහය නිසා සිත් තැවුල් ඇතිවිය හැක. පරම්පරාවේ ඥාතියෙකුට අපල ඇති කරයි. පින්දහම් කෙරෙහි යොමු වේ. වන්දනා ගමන් විමන් යෙදෙන අතර පූජ්‍ය පක්ෂයේ උදව් උපකාර හිමි වේ. ඉගෙනීම් වල යෙදී ඇති අයට ඥානෙව වැඩි දියුණු වේ. උෂ්ණ රෝග, උදරාබාධ, ඇස්වල දෝෂ ඇතිවීමේ ඉඩකඩක් පවතී. සුබ දිනයේ බ්‍රහස්පතින්දා. සුබ වර්ණය රන්වන්. ජය අංකය 3. ධනු ලග්නය. ධනු ලග්නයේ හිමි ඔබගේ ලග්නාධිපති ගුරු බුධ හා රවි සමග 7 වෙනියේ ගෝචරය වන අතර සඳු 4, 5, 6 තුල ගෝචරය වේ. දේශපාලන වැඩවලින් වාසි අත්වේ. නඩු හබවලින් කරදර විඳි අයට ජය ලැබෙනවා ඇත. හවුල් ව්‍යාපාර කටයුතු වලට යහපත් වේ. සමාජයේ ප්‍රභූ පුද්ගලයන්ගේ ඇසුර හිමිවනවා ඇත. ජීවිතයේ යම් හැරවුම් ලක්ෂයක් බවට පත්වන බවක් පෙනේ. ළඟම ඥාතියෙකුගේ විවාහයක් සිදුවීමට ඉඩ තිබේ. ස්වාමියාගේ හෝ භාර්යාවගේ කටයුතු සම්බන්ධයෙන් වෙහෙසීමට සිදුවේ. උසස් අධ්‍යාපන කටයුතු යෙදී ඇති අයට එහි ප්‍රතිඵල හිමිවන බවක් පෙනේ. විදේශීය ශිෂ්‍යත්ව ආදිය ලැබීමට අවකාශ පවතී. ලෙඩ රෝග සම්බන්ධයෙන් සැලකීමේදී උදර රෝග, ආමාශයගත පීඩා වලට ඉඩ පවතී. සුබ දිනයේ බ්‍රහස්පතින්දා. සුබ වර්ණය රන්වන්. ජය අංකය 9. මකර ලග්නය. මකර ලග්නයේ හිමි ඔබගේ ලග්නාධිපති සෙනසුරු වික්‍රම ස්ථානගතව ගෝචරය වන අතර සඳු 3, 4, 5 මත ගෝචරය වේ. හවුල් ව්‍යාපාර වලින් ලාභ අත්වේ. නව ව්‍යාපාර ආරම්භයට යහපත් වන අතර ආයෝජනයන් සඳහා යහපත් වනු ඇත. රැකිරක්ෂා තනතුරු බලාපොරොත්තුෙන් සිටි අයට එහි ප්‍රගතියක් ඇති කරයි. රජයෙන් හෝ ආයතන ප්‍රධානියාගේ ගෞරවය ලැබෙනු ඇත. ආර්ථික වශයෙන් ස්ථාවර බවක් ඇති කරයි. දරුවන් සම්බන්ධයෙන් සතුටුදායක පුවත් අසන්නට ලැබෙනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදා කරයි. ආගමික වශයෙන් වැඩි යොමුවීමක් ඇති කරයි. ඉගෙනීම් වල නිරත වූවන්ට නව විෂය ධාරාවන් ඉගෙනීමේ අවස්ථා උදා වේ. ලෙඩ රෝග සම්බන්ධයෙන් සැලකීමේදී දන හිස් වේදනා, උදාසීන ගති, හිස සම්බන්ධ පීඩා, කොන්දාශ්‍රිත පීඩා මතුවිය හැක. සුබ දිනය සෙනසුරාදා. සුබ වර්ණයේ නිල්. ජය අංකය 8. කුම්භ ලග්නය. කුම්භ ලග්නයේ හිමි ඔබගේ ලග්නාධිපති සෙනසුරු දෙවැන්නේ ගෝචරය වන අතර සඳු
2, 3, 4 භාව මත ගෝචරේ වේ. ආර්ථිකමය වශයෙන් ශක්තිමත් බවත් ඇති කරයි. හවුල් ව්‍යාපාර වලින් ප්‍රගතියක් අත්කරනු ඇත. නැවතී තිබී වැඩකටයුතු නැවත පටන් ගනී. උසස් නිලතලවල රැකිරක්ෂාවලට පත්වේ. දියුණුවට අඩිතාලම වැටෙනු ඇත. ප්‍රශංසා ලැබීමට හේතු වේ. ලැබීම් යහපත් වනවා සේම වියදම් අධික කරයි. දරුවන් බලාපොරොත්තු වූ අයට දරු ලාභ උරුම කරයි. ප්‍රේම සබඳතා මෙන්ම කුටුම්බය තුළදී නොරිස්සුම් සහගත තත්ත්වයක් උදා විය හැක. ලෙඩ රෝග සම්බන්ධයෙන් සැලකීමේදී උෂ්ණ රෝග මුත්‍රා ආබාධ ඇතිවීමේ ඉඩකඩක් පවතී. සුබ දිනය සෙනසුරාදා. සුබ වර්ණය නිල්. ජය අංකය 8. මීන ලග්නය. මීන ලග්නයේ හිමි ඔබගේ ලග්නාධිපති ගුරු බුධ හා රවි සමග සුඛස්ථානගතව ගෝචරේ වේ. සඳු 1, 2, 3 භාවගතව ගෝචරයේ අන්‍යයන් අභිබවා කටයුතු කළ හැකි අතර ඒ හරහා ජයග්‍රහණ හිමි කරයි. කරගෙන ආ කටයුතු වල ප්‍රගතියක් දැකගත හැක. සමාජයේ හොඳ තත්ත්වයක් ලැබේ. ඥාතීන්ගෙන් මෙන්ම සහෝදරයන්ගේ උදව් උපකාර හිමි කරයි. ගේදොර පිළිසකර කිරීම හෝ අලංකාර කරන කටයුතු සඳහා වියදම් කරනු ලැබේ. මවගේ ලැබීම් පවතී. තරඟ විභාග වලින් ජය අත්කරගනී. හස්ත කර්මාන්ත අත්කම් නිර්මාණ ආදී යෙදී ඇති අය සඳහා යහපත් වේ. අධ්‍යාපන කටයුතුවල නියැලී ඇති අයෙක් නම් කුසලතා ඉස්මතු කරයි. ලෙඩ රෝග සම්බන්ධව සැලකීමේදී උදරාබාධ හිස සම්බන්ධ පීඩා මතු කරයි. සුබ දිනයේ බ්‍රහස්පතින්දා. සුබ වර්ණය රන්වන්. ජය අංකය 3.